සුබ දවසක් වේවා. අපගේ සිහින විමානයේ YouTube channel වෙත සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබට ගෙනාවේ ඔබ සිහිනෙන් පියාඹනවා හෝ ඔබ සිහිනෙන් උස් ස්ථානයක සිටින වැටෙනව දුටුවොත් එහෙම සිහිනයේ සැබෑ අරුත. හොඳයි අපගේ වීඩියෝ සමග දිගටම රැඳී සිටින්න. අපි දැන් මුලින් බලමු ඔබ සිහිනයෙන් වැටෙනවා දුටුවොත් එහි අරුත. ඉහළ ගොඩනැගිල්ලකින් හෝ කුළුණකින් වැටෙනවා දැක්කොත් ඔබගේ වෘත්තීය ජීවිතය අධ්‍යාපනය හෝ ව්‍යාපාරය පිළිබඳව යම්කිසි භීතියක් පෙන්눔 කරයි. ඔබට එය සාර්ථක කර ගැනීමට නොහැකි වේ යයි ඔබගේ හිත තුළ ගැටලුවක් ඇති වෙන බව පෙන්눔 කරයි. ඔබ පාලමකින් හෝ පඩිපෙළකින් වැටෙනවා දුටුවොත් ඔබගේ අලුත් වැඩක් පිළිබඳව ඔබගේ සිතේ ඇතිවන විශ්වාසය අඩුකම් වීම පෙන්눔 කරයි. එමෙන්ම ඔබ අඳුරු කුළුණකින් බිමට වැටෙනවා දුටුවොත් ඔබ තුල නොවිසඳුණු ගැටලු හෝ ආතතියක් පෙන්눔 කරයි. ඔබට ඉමක් කොනක් නොපෙනෙන පහළ ස්ථානයකට ඔබ වැටෙනවා දුටුවොත් ඔබට ජීවිතයේ ඉදිරි පියවර ගැන විශ්වාසයක් නොමැති බවක් මෙයින් පෙන්눔 කරයි. හොඳයි අපි ඊළඟට බලමු ඔබ සිහිනෙන් පියාසර කරනව දුටුවොත් එහි අර්ථය. ඔබ ආලෝකය දක්වා නිදහසේ පියාසර කරනව දුටුවොත් ඔබගේ ජයග්‍රහණයක් ඔබේ අරමුණක් ඉටුවීමක් එයින් පෙන්눔 කරයි. ඔබ ගඟක් හෝ පර්වතයක් මතින් පියාසර කරනව දුටුවොත් ජීවිතයේ අභියෝග ජය ගැනීමට හැකි වෙනවා. එමෙන්ම නව අත්දැකීම් සහ ඔබ වටිනා පුද්ගලයෙක් බවට පත් වෙනවා. එමෙන්ම ඔබ පියාසර කරන විට භීතියක් ඇති වෙනවා. සිහිනෙන් දුටුවොත් ඔබගේ බලාපොරොත්තු වන නිදහස අහිමි වීම යාමක් මෙයින් පෙන්눔 කරයි. එම්ම ඔබ පියාඹන විට ඔබට කන්ට්‍රෝල් නැතුව යනවා. සිහිනෙන් දුටුවොත් ඔබට බොහෝ වගකීම් ඇතිමුත් එය ඔබට කන්ට්‍රෝල් කර ගැනීමට නොහැකිව ජීවිතයේ දුෂ්කර කාලයක් පැමිණෙන බව මෙයින් පෙන්눔 කරයි. ඔබ පියාසර කරමින් වෙන අයට උදව් කරන්න යන බව සිහිනෙන් දුටුවොත් ඔබගේ නායකත්වය ඔබගේ අන් අයට උදව් කිරීමේ කැමැත්ත සහ අනෙකුත් දේවල් පෙන්눔 කරයි. ඔබ මදසුලගේ පහසුවෙන් පියාඹනව දුටුවොත් ඔබගේ වර්තමාන සතුට සිතේ නිදහස මෙමගින් පෙන්눔 කරයි. ඔබගේ වීඩියෝ සමග රැඳී සිටි ඔබ සියලු දෙනාටම ස්තුතියි. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට අපගේ channelය subscribe කර මෙම වීඩියෝවට like කරන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.